ජනාධිපතිතුමා පාර්ලිමේන්තු වෙන සෑම දවසකම මම පාර්ලිමේන්තුවේ නොසිටියත් මාව සිහිපත් කරන්න නම් අමතක කරන්නේ නැහැ. විදේශ රටක රැකියාවක නිරත වී සිටින මගේ ආදරණීය බිරිඳට මාව මතක් වෙන වාර ගන්නටත් වඩා ජනාධිපතිතුමාට මාව මතක් වෙන බව තමයි එතුමාගේ හැසිරීමෙන් පේන්නේ. පසුගිය වතාවේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේ අද්මිරාල් උලුගේතැන්න අත්අඩංගුවට ගත්ත විදිය වැරදි කියලා මම ඉදිරිපත් කරපු අදහස බරපතල විවේචනයකට ලක් කළා. නමුත් අවසානයේදී මහාධිකරණ විනිසුරුතුමා උලුගේතැන්න මහත්මයාට අප ලබා දෙමින් ලබා දුන්නු නියෝගයේ සඳහන් වෙලා තිබුණෙත් මාධ්‍ය හමුවේ මම ඉදිරිපත් කළ කරුණු ටිකමයි. දා අයවැය කතාවේදී ජනාධිපතිතුමා මම එතුමව හිට්ලර්ට සමාන කිරීම පිළිබඳ ලොකු නෝකඩුවක් ඉදිරිපත් කළා. ඇත්තෙන්ම ජනාධිපතිතුමනි මගේ කතාව සම්පූර්ණයෙන් අහන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා මගේ කතාව සම්පූර්ණයෙන් ඇහුවොත් ඔබතුමා සහ ඇඩොල්ෆ් හිට්ලර් අතර අපූර්ව සමානකම් 7ක් දකින්න ලැබේවි. ඒ විතරක් නෙවෙයි ඔබතුමාගේ ගෙවුණු පළමු වසර සහ හිට්ලර්ගේ පළමු වසර 3 අතර අපූර්ව සමානකම් ගණනාවක් දකීවි. ඒ නිසාම ඔබතුමාගේ ඇඟ ඇතුලේ සිටින 1990 දී නිදිකර වූ ඇඩොල්ෆ් හිට්ලර් නැවත නැගිටමින් සිටින බව දැනිලා ඔබතුමාම බියටපත් වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මතක ඇතුව මගේ කතාව සම්පූර්ණයෙන් අහන්න කියලා අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා. අපේ පාර්ලිමේන්තු පුස්තකාලයට දරුවන් පැමිණෙන්නේ නැති නිසා සුරංගනා පොත් තියෙන වෙනම අංශයක් නැහැ. හැබැයි මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනයත් ජනාධිපතිතුමා ඉදිරිපත් කිරීමට තිබෙන වත්මන් අතීත අනාගත අයවැය කතා තැබීමට සුරංගනා පොත් අංශයක් අඩුම ගානේ පොත් රාක්කයක් පාර්ලිමේන්තුවේ පුස්තකාලය තුල ඇති කළ යුතුයි කියලා මම පුස්තකාලයාධිපතිතුමාට යෝජනා කරනවා. ඇත්තෙන්ම සාමාන්‍යයෙන් මේ සුරංගනා කතා කියන්නේ පුංචි දරුවන් නිදි ගන්නව ගන්නනේ. ඒ වැඩේ නම් ජනාධිපතිතුමාගේ සුරංගනා කතාවෙනුත් අපූර්වවට කරන්න පුළුවන් බව ජනාධිපතිතුමා අයවැය කතාව කරන අතරේ മന്ത്രിවරුන් ගණනාවක් නින්දටපත් වීමෙන් සුරංගනා කතාවක් බව නම් හරියටම ඔප්පු වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ මේ අයවැය කතරම් ප්‍රායෝගික නොවන සුරංගනා කතාවක්ද කියන එක තේරුම් යන්නේ 2025 අයවැය යෝජනා වලින් කීයක් මේ වන විට මහ පොළොවේ ක්‍රියාත්මකදයි කියන එක අධ්‍යයනය කළාමයි. 2025 වසරේ පාරවල් වැව් විවිධ ගොඩනැගිලි ඉදිකිරීම යනාදී ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1300ක් වෙන් කළා. නමුත් සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වන විටත් එයින් ක්‍රියාත්මක වී තිබෙන්නේ 125කටත් වඩා අඩු ප්‍රමාණයක්. වැඩිම වුණොත් මේ වසර අග වෙද්දී ප්‍රාග්ධන වියදම් උපරිම වශයෙන් 150ක් වියදම් කර තිබේවි. ඊට වඩා නම් වියදම් කිරීමේ ඉඩක් ඇත්තේ නැහැ. සරලව කිව්වොත් ජනාධිපතිතුමා පසුගිය අයවැය ඉදිරිපත් කර යෝජනා වලින් ඉටු කිරීමට හැකියාව තියෙන්නේ වසර අග වන විට 150ක් නැත්තම් හරි අඩක් විතරයි. එතුමගේ යෝජනා වලින් හරි අඩක්ම බොරු පොරොන්දු බවට පත් වෙනවා. මොනවද කළේ මොනවද නොකළේ මොනවද බාගෙට කළේ කියන එක අපිට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ ලබන වසරේ මුල ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළාට පස්සේ නිශ්චිත වශයෙන් ඉටු කළේ නැතයි කියලා තහවුරු වුණු පොරොන්දු 25ක් පමණක් මම අද සිහිපත් කරන්නම්. උපාය මාර්ගික හවුල්කාර රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් වලට පත් වෙනවා කියලා 2025 අයවැයේ සඳහන් කරලා තිබුණා. ඒක 2025 දී ඉටු කළේ නැතුව විතරක් නෙවෙයි ලැජ්ජ නැතුව 2026 අයවැයටත් ඒ වාක්‍ය
ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඇතුළු කර තිබෙනවා. ඒක විතරක් නෙවෙයි ගිය අවුරුදු 2025 අයවැය සඳහන් වෙලා ඉටු කර නොකර ඉඳලා මේ අයවැයටත් දාපු යෝජනා ගණනාවක්ම ඒ කියන්නේ 2025ත් 2026ත් කියන අයවැය කතා දෙකේම තිබෙන යෝජනා ගණනාවක්ම තිබෙනවා. අපි ඒ කියන්නේ ඒ ලෑස්තුවත් මතක් කරොත් නව රේගු පනතක් සම්මත කරනවා කියලා 2025 අයවැය කතාවේ තිබුණා. පනත සම්මත කරනවා තබා අඩුම ගානේ කෙටුම්පතක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. හැබැයි මෙදාපාර අයවැය කතාවටත් ඒ බොරුව ඒ ලෙසම ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ආයෝජකයන්ට one stop shop ක්‍රියාත්මක කිරීමට නීති සැකසීම, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරත්වය පිළිබඳ නව පනතක් සම්මත කිරීම, රාජ්‍ය ව්‍යවසායන් සියල්ලම පාලනය කිරීමට පරිපාලක සමාගමක් බිහි කිරීම කියන යෝජනා පසුගිය අයවැයේ තිබිලා නැවතත් මේ අයවැයටත් එකතු කර තිබෙනවා. ඒ වගේම පසුගිය අයවැයේදී වතුකම් කරුවන්ට රුපියල් 1700ක දෛනික වැටුපක් ලබා දෙනවා කියලා තවත් බොරු පොරොන්දුවක් දුන්නා. මෙදා පාරේක රුපියල් 50කින් වැඩි කරලා 1750ක් ලෙස මෙවර අයවැයෙත් සඳහන් වෙනවා. අය අපි කිව්වේ 2025 අයවැය කතාවේ තිබිලා ඉටු කරන්නේ නැතුව 2026ටත් gediya පිටින් දාපු අයවැය යෝජනා. තවත් යෝජනා ගණනාවක් තියෙනවා 2025 අයවැය යෝජනාවේ තිබිලා අයවැය කතාවේ තිබිලා ක්‍රියාත්මක නොකර සදහටම අතුරුදහන් වුණු යෝජනා මොනවද? දිවිත්ව බදුකරණයේ වැළැක්වීමේ ගිවිසුම් අත්සන් තැබීම, ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීම, බංකොලොත් භාවයේ පිළිබඳ නව පනතක් ඉදිරිපත් කිරීම, ඩිජිටල් ආර්ථික අධිකාරියක් ස්ථාපිත කිරීම, නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීම, බුද්ධිමය දේපල ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මැඩ්‍රිඩ් ප්‍රොටෝකෝලයට ඇතුළත් වීම. මම අද උදේත් බැලුවා වෙබ් අඩවියේ මැඩ්‍රිඩ් ප්‍රොටෝකෝලයේ සමාජික රටවල් 115 අතර තුල තවමත් ශ්‍රී ලංකාව නැහැ. නවනිපියුම් සඳහා අරමුදල් සම්පාදනය කිරීමට නවෝත්පාදන අරමුදලක් ස්ථාපිත කිරීම, වතු රෝහල් දියුණු කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල් කාර්යත්වයක් ඇති කිරීම, ඕටිසම් දරුවන් සඳහා දිවා සුරකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන්ට විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම, රුපියල් මිලියන 5000ක් වටිනා ආරක්ෂිත වීතොගයක් ආණ්ඩුව විසින් පවත්වාගෙන යෑම. ඒක සැරින් සැරේ පිටරටින් ගේන්න වෙන්නේ ඒ යෝජනාව ක්‍රියාත්මක වුණා නම්. ඊළඟට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස ඉස්සන් අභිජන්න මධ්‍යස්ථානයක් බිහි කිරීම, අවුරුදු සමයේ සහන මිලට වියලි ආහාර ලබා දීම, ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීම. හැබැයි වාර්තා කරේ දැවැන්ත මෙහෙයුම් අලාභයක්. මෝටර් රථ එක්ලස් කිරීම සහ රබර් නිෂ්පාදන සඳහා කාර්මික ජනපදයක් බිහි කිරීම, කිලෝමීටර් 5611ක අලිමිනිස් ගැටුම නතර කිරීමේ විදුලි වැට ඉදි කිරීම. මේ යෝජනා එකක්වත් 2025 වසර තුල ක්‍රියාත්මක කළේ නැහැ. එතුමා Tamanට බොරුවක් කියන්න ඕන වුණාම පාර්ලිමේන්තුවට ඇවිත් කතාවක් කරනවාය කියලා කලින්ම රටට කිව්වා. සරලවම කිව්වොත් එතුමා රටට කියලා තියෙනවා මම පාර්ලිමේන්තුවේ කියන ඒවා වැඩි ගණන් ගන්න එපා, මට බොරුවක් කියන්න ඕන වුණාමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක කියන්නේ කියලා. ඒ නිසා මේ 2025 අයවැය කතාවේ තිබුණු යෝජනා ප්‍රතිඥා සාතිශය බහුතරය බොරුය කියලා අපිට ජනාධිපතිතුමාට දොස් කියන්න බෑ. ඇයි? එතුමා කලින්ම කියලා තිනවා ඌ මම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන්නේ නම් බොරුම තමයි. හැබැයි ඉතින් ඒ අයවැය කතාවට අත්පුඩි තලපු මාලිමා മന്ത്രിවරුන් 159ටත් කවුගී ලියපු මාලිමා ඩෝබි බලකායටත් අපිට බලවත් අනුකම්පාවක් ඇති වෙලා තිබෙනවා. 2025 අප්‍රේල් මාසයේදී මෝදි අගමැතිතුමා ලංකාවේ සංචාරය කරන විට
ඉන්දියානු ආධාරයක් යටතේ ඉදි කළ දඹුල්ල ශීතාගාරය සම්පූර්ණ කළාය කියලා අගමැතිතුමා ලවා විවෘත කෙරෙව්වා. ඔය අවස්ථාවේ අපි කිව්වා ඔන්න රට රවටමින් හිටිය ජනාධිපතිතුමා ජාත්‍යන්තරේ රවට්ටන්නත් පටන් ගත්තා කියලා. පසුගිය අගෝස්තු මාසේ අපි මාධ්‍යවේදීන් සමග ඔය දඹුල්ලේ ශීතාගාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදිලා අපි පෙන්නවා එදා ලෝකෙට පෙන්වලා විවෘත කළාට තවමත් මේක වැඩ සම්පූර්ණ වෙලා නැහැ මෙදා කලේ බොරුවක් කියලා. ඒ වගේම අල සහ ලූණු ගොවියන් තමන්ගේ අස්වැන්න විකුණ ගන්න බැරුව මැසිවිලි නගරකොට ආණ්ඩුවට චෝදනා නගනකොට ඇයි මේ දැවැන්ත ශීතාගාරයේ මේ අස්වැන්න අරගෙන ගබඩා කරලා තියන්න බැරි කියන ප්‍රශ්නේ අපි ආණ්ඩුවෙන් ඇහුවා. එදාවත් ආණ්ඩුව පිළිගත්තේ නැහැ මේ ශීතාගාරය තවම සම්පූර්ණ කර නැහැ කියලා. නමුත් අයවැයෙන් දඹුල්ලේ ශීතාගාරය සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කිරීම හරහා එතුමා රටත් ඉන්දියාවත් දෙකම රැවට්ටුවා කියලා පිළිගැනීම ගැන ජනාධිපතිතුමනි ඔබට බොහොම පිං.